හෙලෝ යාළුවනේ අපි දැන් ඇවිල්ලා තින්නේ NH44 highway එක ඉවර වෙන තැනට. ඉතින් මේ highway එක ඉවර වෙන තැන තියෙන්නේ කන්‍යාකුමාරි වල. ඉතින් මේ highway එක තමයි කන්‍යාකුමාරි ඉඳලා කාශ්මීර වලට යනකම් කනෙක්ට් කරන ඉන්දියාවේ තියෙන දිගම highway එක. ඉතින් මම හරියටම දුර ඔයාලට බලලා කියන්නම්. ඉන්දියාවේ තියෙන දිගම highway එක තමයි NH44 කියන්නේ. ඉතින් මේක උතුරු ඉන්දියාවයි දකුණු ඉන්දියාවයි යා කරන highway එක තමයි මේක. ඉතින් අද අපි අපේ ගමන පටන් ගන්නවා NH44 ඉවර වෙන තැන ඉඳලා. ඉතින් අපේ බලාපොරොත්තුව තමයි NH44 පටන් ගන්න තැනට, ඒ කියන්නේ කාශ්මීර වලට යන එක. ඒ වුණාට අපි NH44 වලින් නෙවෙයි යන්නේ. අපි යන්නේ NH44 ඉන්දියාව මැද්දෙන් තමයි යන්නේ. අපි යන්නේ කේරලා, ගෝවා, මුම්බයි, පංජාබ් ඊට පස්සේ ගෝල්ඩන් ටෙම්පල් බලලා තමයි ශ්‍රීනගර වලට යන්නේ. ඔයාලා දන්නවා මම ඉන්දියාවේ මේ ටුවර් එක පටන් ගත්තේ ලංකාවේ දෙවුන්දර තුඩුවෙන්. ඉතින් ලංකාවේ දෙවුන්දර තුඩුවෙන් පේදුරු තුඩුවට ඇවිල්ලා පේදුරු තුඩුවෙන් අපි ගිය අවුරුද්දේ ටුවර් එක ඉවර කරා. ඊට පස්සේ ෆෙරි එකෙන් ආවා කංකසන්තුරේ ඉඳලා නාගපට්නම් වලට. ඉතින් නාගපට්නම් ඉඳලා කන්‍යාකුමාරි වලට අපි දවස් 13ක් වෙනවා. දවස් 13යි දවස් 15ක් වෙනවා ඔක්කොම. මොකද 19 වෙනිදා තමයි ආවේ, අද 3 වෙනිදා. දවස් 15ක් වගේ තමයි වෙන්නේ. කන්‍යාකුමාරි ඉඳලා කාශ්මීර වලට යන රයිඩ් එක අද පළවෙනි දවස. හෙලෝ good morning යාළුවනේ. ඉන්දුලංකා ෆ්‍රෙන්ඩ්ෂිප් ග්‍රීන් රයිඩ් එකේ ඔන්න ඉන්දියාවේ කොටස, ඒ කියන්නේ කන්‍යාකුමාරි ඉඳලා කාශ්මීර කොටස අද පටන් ගන්නවා. ඉතින් අද අපේ පළවෙනි දවසේ. දැන් ඔයාලට පේනවා මම ඉන්නේ කොහෙද කියලා. මම ඉන්නේ කන්‍යාකුමාරි වල. ඉතින් මෙතන තමයි ඉන්දියාවේ දකුණු කෙළවරේ අවසාන පායම. ඒ කියන්නේ අපේ ලංකාවේ දෙවුන්දර තුඩුව වගේ තමයි මෙතන ඉන්දියාවේ දකුණු කෙළවර වෙන්නේ කන්‍යාකුමාරි. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි මුහුදවල් 3ක් එකට එකතු වෙන තරක්. ඉන්දියාවේ උතුරු කෙරවල දකුණු කෙරවල යා කරන ඉතින් මේ NH44 highway එකේ ඉවර වෙන තැන ඉඳලා තමයි අද අපේ ගමන පටන් ගන්න. බයි බයි කියන වෙලාව ඇවිල්ලා තින්නේ කන්‍යාකුමාරි වලට. ඉතින් තවත් ඉස්සරහට ලස්සන ඩෙස්ටිනේෂන් තියෙනවා. ඉතින් අපි ඒව හොයාගෙන යන ගමන් ඉන්නේ. හෙලෝ යාළුවනේ, ඔන්න අපි NH44 highway එකට බයි බයි කියන්න හදන්නේ. ඉතින් ඊළඟට යන turn left, then turn right. ඊළඟ highway එක තමයි NH66. ඉතින් බලමු මේ NH66 කොහේ ඉඳලා කොහෙටද යන්නේ කියලා. මෙතනින් මම දැන් NH44 ඉන්දියාවේ ලොකුම highway එකෙන් exit වෙනවා. සල්ලි ගෙවන්න ඕනුනේ නැහැ. ඔන්න යාළුවෝ හොඟ කාලයකට පස්සේ ලස්සන greenery එකක් දකින්න හම්බුණා. ඉතින් පාර මාරම හේවණයි මේ ගස් දෙකින්ද මේ පැත්තේ වැවක් තියෙනවා. ඉස්සරහින් ලොකු කන්දක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි පාර තියෙන්නේ දැනට. ලංකාවේ වගේම තමයි. තාම ලොකු වෙනසක් නැහැ ඉන්දියාව කියලා. ලංකාවේ ඉන්න වගේම තමයි ඉතින්. යාළුවෝ ඔන්න උදේ කෑමට ගත්ත පූරි. ඒක මේ අලකාරි එක තියෙනවා, සාම්බාර තියෙනවා, චට්නි ජාති දෙකක් තියෙනවා. වටෙන්ම කළු කරලා තියෙන්නේ. ඉතින් කේරලාවට ආව විතරයි වහින්න වගේ හදන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න යාළුවෝ අද ලන්ච් එක තමයි කොමඩු. ඉතින් කොමඩු කිලෝ එකක් රුපියල් 30 වෙන ඉන්දියාවේ සල්ලි වලින්. ඉතින් මම ගෙඩියක් ගත්තා, ඒ කිලෝ දෙකක් තියෙනවා. දැන් දෙකම කනවා. වහින්න වගේත් එන්නේ. ඉතින් පොඩි රෙස්ට් එකක් කරගෙන යාළුවනේ අපිට හම්බුණා ඊට පස්සේ සුපිරිම highway එකක්. මේ බලන්න. අපි ඉස්සරහ ලොකු කන්නක් තියෙනවා. ඒක තමයි අවුල. මේක NH66 වැඩි කවුරුවත් තාම කට්ටිය යන්න නැහැ පාරේ. අර අපේ highway එක ඉස්සරහ හදපු දවස්වල විවෘත කරන්න කලින් වගේ තමයි මේක තියෙන්නේ.
ලයිට් ආවුද? ලයිට් මාරම ඩවුන් හිල් එකක් එක්ක හමු වුණා සුපිරි කන්දක්. ඔයාලට කැමරා එකට පේනවද දන්නේ නැහැ. සුපිරි කන්දක් අහුවෙලා තියෙන්නේ.